ටී ටයිම් එකට ලේසියෙන්ම හදන්න පුළුවන් ක්‍රිස්පිම ක්‍රිස්පි ග්ලූටන් ෆ්‍රී හෙල්දි ස්නැක් එකක් හදමු. මුලින්ම මැරිනේට් කරගත්ත ඔයා කැමති ඕනම ප්‍රෝටීන් සෝස් එකක් pan fry කරගන්න. මම ගත්තේ පනීර්. ඊට අමතරව අපි ෆිලිං එකට ටෙම්පර් කරගත්ත කැරට්, කැප්සිකම්, පොටැටෝස්, ටොමැටෝස්, අනියන්, ගාලික් යූස් කරා. ඔය ලස්සනට තියෙන්නේ. දැන් රයිස් පේපර්ස් ටික ඉක්මනින් වතුර පොඟවලා ගන්න. එහෙම නැතුව බීට් කරපු බිත්තරයක පොඟවලා ගත්තොත් ලස්සන කලර් එකක් ගන්නත් පුළුවන්. පොඟව ගත්ත රයිස් පේපර්ස් තුන මම මේ තියපු විදිහට තියාගන්න. දැන් අපි ඉක්මනින් ෆිලිං එක පුරවගමු. මොකද එහෙම නැති වුණොත් රයිස් පේපර් එක සර්ෆේස් එකට ඇලෙන්න පුළුවන්. දැන් ෆිලිං එක නීට් කරගෙන පරිස්සමට මෙන්න මේ විදිහට නවා ගන්න. රයිස් පේපර්ස් තුනම නවා ගත්තට පස්සේ හිමීට රෝල් කරන්නයි තියෙන්නේ. පරිස්සමට ෆිලිං එක එහෙම නැති වෙන්න රෝල් කරගන්නත් ඕනේ ඉතින්. තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ. මොසරෙල්ලා ඇන් චෙඩර් චීස් එකත් මම ෆිලිං එකට පුඩින් ඇඩ් කරගත්තා. ඉතින් මට කියන්නකෝ ඔයා මේ ස්නැක් එක හැදුවනම් ඔයා ෆිලිං එක හදන්නෙත් මේ විදිහටමද නැත්නම් ඔයාගෙම වෙනත් ක්‍රමයකටද කියලා. ඔයාට මෙහෙම නැතුව ස්පයිනච් ඇන් චීස් ෆිලිං එකක් එහෙමත් නැත්නම් තනිකර චිකන් ෆිලිං එකක් වගේ වුණා හදාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් ටෝෆු, මෂ්රූම් වගේ ෆිලිං එකක් වුණොත් හොඳයි. ඊළඟට ඔයාට දෙන්නේ රෝල් කරගෙන ඉවර වෙච්ච රයිස් පේපර්ස් තුන මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට ස්පයිරල් ෂේප් එකට ආපහු රෝල් කරගන්න. එක ස්නැක් පීස් එක රයිස් පේපර්ස් තුනක් තියෙන හින්දායි ෆිලිං එක ගොඩාක් ස්ටෆ් කරලා තියෙන හින්දායි මේ ස්නැක් එකට ගොඩාක් බඩ පිරෙනවා හොඳේ. ෆිලිං එක අපි ටිකක් වැඩිපුර දාන නිසා ඔයාට කවර් එක තික් වෙන්න ඕනේ කියලා හිතනවා නම් ඔයා රයිස් පේපර්ස් කීපයක් උඩ තියන්න. හැබැයි කලර්ෆුල් විදිහට ගන්න නම් තනි රයිස් පේපර් එකක් උඩමයි ෆිලිං එක දාන්න ඕනේ. මං ඊළඟට මේක උඩින් සෙසමි සීඩ්ස් ටිකක් එහා ගත්තා. මේක අනිවාර්යම නෑ. සෙසමි සීඩ්ස් ගුණ හින්දායි දැම්මේ. ඔයාට දැන් මේක දෙපැත්ත ක්‍රිස්පි වෙනකන් ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකක් වෙනකන් pan fry කරන්න හරි බේක් කරන්න හරි පුළුවන්. අපි නම් 180 degrees Celsius වලට 20 minutes වගේ බේක් කරලා ගත්තේ. ඔන්නේ නම් රස බලලා අපිටත් කියන්න ඕනේ. ඉස්සරහටත් මේ වගේ රසම රස රෙසිපීස් බලන්න අපිව දැම්මම ෆලෝ කරලා තියාගන්න.